ඉතිං ආයුෂ බොහෝ වේවා පේනවද ඔක්කම් පිටියේ ලස්සන මොනරාගල පුරවරයේ සංචාරය කරන කෙනෙකුට මගහැරෙන්ඩ හොඳ නැති තැනක් තමයි මේ ඔක්කම් පිටිය කියන්නේ. මම මේ ඇදිලා යන්නේ දෙමට මල් විහාරය දිහාවට. අපි යමු ඉස්සරහට මේ ගැන කතා කරන්න. ගැමුණු කුමාරයත් තිස්ස කුමාරයත් අතර ඇතින යුදගනා සටනින් අනතුරුව තිස්ස කුමාරයා තමන්ගේ ආරක්ෂාව පතලා මුලින්ම එන්නේ මේ දෙමටමල් විහාරට. ඒ වගේම ක්‍රිස්තුපූර්ව දෙවනි සියවසේ පටන් සියවස් ගණනාවක් පුරාවටම විවිධ අවස්ථාවලදී මේ දෙමටමල් විහාරය ගැන විස්තර ඓතිහාසික කතන්දරවල දිගින් දිගටම සඳහන් වෙනවා. විශාල භූමිභාගයක වීදිලා තියෙන මේ දෙමටමල් විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත සංරක්ෂණය කරලා අද වන විට අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරලා තියෙනවා. මේ තමයි දෙමටමල් විහාරයේ ඓතිහාසික උරුමය. කාන්තාවක් සහ පිරිමියෙක්ගේ රූපය දැක්වෙන ලංකාවේදී හමුවුණු එකම මුරගල. නාගිනිය සහ නා රජුගේ රුව තමයි මේ විදිහට දැක්වෙනවා කියලා කියන්නේ. මෙවැනි මුරගලක් වෙනත් කිසිම තැනක මේ වෙනකොට හම්බෙලා නැහැ.